සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ Rubik Cube වීඩියෝ සෙට් එකේ දෙවැනි වීඩියෝ එක ගැන. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ වමත් නීතිය සහ දකුණත් නීතිය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම Rubik Cube එකක් හදනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් වමත් නීතිය සහ දකුණත් නීතිය දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේක පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕනේ Rubik Cube එක ඉස්සරහට හදාගෙන යද්දි. ඉතින් ඒක නම් අපි පරක්කු කරන්න නැතුව බලමු. කොහොමද මේ වමත් නීතිය සහ දකුණත් නීතිය කරන්න කියලා. ඔයගොල්ලන්ගේ Rubik Cube එක ඔයගොල්ලෝ ගාවට ගන්න. මම කියන විදිහට මේක කරන්න. මුලින්ම ඔයගොල්ලන්ගේ දකුණත් පැත්ත අරගන්න. දකුණු පැත්ත මෙහෙම කරන්න. දකුණ උඩට, දකුණ වමට, දකුණ පහළට, දකුණට. ආයි දකුණ උඩට, දකුණ වමට, දකුණ පහළට, දකුණට. හරි. මේ තමා දකුණත් නීතිය. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් පුරුදු වෙන්න. ඒ වගේම අපි දැන් බලමු වමත් නීතිය කියන්නේ මොකක්ද කියලා. ඒකට Rubik Cube එකේ වම් පැත්ත අරගන්න. මම කියනවාට පස්සේ මෙහෙම කරන්න ඕගොල්ලෝ. වම උඩට, වම දකුණට, වම පහළට, වම වමට. හරිම ලේසි මේක පුරුදු වෙන්න. මේ වමත් නීතිය අපි දැන් කරන්නේ වම උඩට, වම දකුණට, වම පහළට, වම වමට. හරි. ඔයගොල්ලන්ට පුළුවන් මේක දැක්කේ නැති වුණත්, තේරුම් නැති වුණත් මම කියන දේ අහගෙන ඉඳලා ඔයගොල්ලන්ගේ Rubik Cube එකෙන් මේක පුරුදු පුහුණු වෙන්න. අපි ආයෙ එකපාරක් කරමු. දෙකම වමත් නීතිය සහ දකුණත් නීතිය අහගන්න. දකුණ උඩට, දකුණ වමට, දකුණ පහළට, දකුණට. ඊළඟ එක වම උඩට, වම දකුණට, වම පහළට, වම වමට. හරි. මම හිතනවා ඔයගලන්ට මේ නීති දෙකම තේරුණා කියලා. වමත් නීතිය සහ දකුණත්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේකේ දෙවෙනි ස්ටෙප් එක කරගන්නේ කියලා. මොකද අද අපි කතා වුණේ වමත් නීතිය සහ දකුණත් නීතිය කරන්නේ කොහොමද කියලා විතර. එහෙනම් අමතක කරන්නේ නැතුව ඊළඟ වීඩියෝ එකත් බලන්න. මගේ YouTube channel එක subscribe කරන්න. චතුර්ජේ YouTube channel එක මාත් එක්ක දිගටම මේ වගේ වීඩියෝස් බලන්න රැඳිලා ඉන්න.